ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය වසර 2ක සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මතයි. ජනත සිල්වා අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කොන්දාගොඩ විසින් මෙම තීන්දුව ලබා දුන්නා. ඉකුත් රජයේ සමය විද්‍යුත් වේසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව වේසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය යලි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් අගෝස්තු මාස 2 වෙනිදා ආගමන හා විගමන පාලකවරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහිව එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එස්. සුමන්තිරන්, රවුෆ් හකීම් සහ පාටිලි චම්පක රණවක විසින් මෙම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. ඒ අනුව වග උත්තරකරුට එරෙහිව 2024 අංක 8 දරන අධිකරණයකට විනිශ්චයකාරවරයෙකුට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධ පනත යටතේ චෝදනා ගොනු කෙරුණා. මේ අනුව වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයා ඉකුත් වසරේ සැප්තැම්බර් මාස 25 වනදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කළා. මෙම චෝදනා විවෘත අධිකරණයේ කියවනු ලැබූ අවස්ථාවේදී තමන් එම චෝදනාවලට නිවැරදි කරු බව වග උත්තරකරු මුලින්ම ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව සාක්ෂි සටහන් කර ගැනීම ආරම්භ වුණා. ඉන්පසු මෙම නඩුකරය ඉකුත් ජූලි මාස 1 වෙනිදා විභාගයට ගත් අවස්ථාවේදී අදාළ චෝදනාවලට නිවැරදි කරු යයි තමන් කලින් ඉදිරිපත් කළ විත්ති වාචකය ඉවත් කර ගන්නා බවත් අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බවත් වග උත්තරකරු අධිකරණයේ හමුවේ ප්‍රකාශ කර තිබුණා. ඉන් අනතුරු නඩු විභාගය අවසන් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ල එහි තීන්දුව ප්‍රකාශ කිරීම අද දින දක්වා කල් තැබුවා. ඉන් අනතුරුව අද දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් යසන්ත කොන්දාගොඩ විනිසුරුවරයා සඳහන් කළේ මෙම ක්‍රියාව තුළින් විත්තිකරු අධිකරණයට බරපතල අපහාසයක් සිදු කර ඇති බවයි. මුලින් නිවැරදි කරු යයි විත්ති වාචකය ඉදිරිපත් කළ විත්තිකරු තමන්ට එරෙහිව සාක්ෂි ඉදිරිපත් වීමෙන් පසුව එය ඉවත් කරගෙන උපක්‍රමශීලී ලෙස වරද පිළිගන්නා බව අධිකරණයේ හමුවේ දැනුම් දුන් බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා. අදාළ පනතට අනුව වසර 7ක සිරදඬුවමක් නියම කිරීමට අධිකරණයට බලය පැවරී තිබෙනවා. කෙසේ වෙතත් මෙම විත්තිකරු රිමාන්ඩ් බහරේ පසු කාලයේද සැලකිල්ලටගෙන විත්තිකරුට බරපතල වැඩ සහිත වසර 3ක සිරදඬුවම් නියම කර ඉන් ඔහු රිමාන්ඩ් බහරේ පසු වසරක කාලය අඩුකොට ඔහුට වසර 2ක සිරදඬුවමක් නියම කරන බවත් තීන්දුව දෙමින් විනිසුරුවරයා ප්‍රකාශ කළා. ඒත් එම සිරදඬුවම අත්හිටුවීමක් නොකරන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් අවධාරණය කළා. පුද්ගලයන් විසින් ඉදිරියේදී මෙවැනි වරදවල් සිදු කිරීම සඳහා පෙළඹීම වැළැක්වීම සඳහා මතක හිටින පාඩමක් වශයෙන් මෙම දඬුවම නියම කරන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. සංචාරක ව්‍යාපාරයට තිබිච්ච ලොකුම බරපතලම ප්‍රශ්නයක් තමයි මේ ඊ-වීසා ක්‍රියාවලිය හරහා ඇති වෙලා තිබිච්ච අවුල 2024 අප්‍රේල් මාසයේ ඉඳන්. විශේෂ මුදල් ඇමති අනුර කුමාර දිසානායක මහත්මයා 2024 ජූලි 12 වෙනිදා පාර්ලිමේන්තුවේ කිනුම්කාරක සභාව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා මේ ඊ-වීසා වංචාව නිසා ඇති වුණු මූල්‍ය පාඩුව ගණනය කරලා ඉදිරිපත් කරන්න කියලා. ඉතින් විගණකාධිපතිට දුන්නේ නියෝගය අද වෙනතෙක් ඉටු කරන්න ජනාධිපතිවරයා අපොහොසත් වෙලා තියෙනවා. ඉතින් ජනාධිපතිවරයාගේ මුදල් ඇමති හැටියට වගකීම අපි බලාපොරොත්තු වෙනවා දැන්වත් පමා වෙලා හෝ ඉටු කරයි කියලා.